හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න අපි නිට්ටඹුරු විහාරය තන්දූර් ස්පයිස් එකට ආවා. ඉතින් ඔන්න අපි දැන් ඩිනර් එකට වෙන් කරගත්ත දේවල් බලන්න පුළුවන්. ඔව් ගරුඩා ෆිෂ් එක තියෙනවා, half boiled chicken පරාටා එක තියෙනවා, නූල් පරාටා තියෙනවා, chicken tikka මසාලා එක තියෙනවා. ඉතින් බලමු අපි අපේ ඩිනර් එක කොහොමද වෙන්නේ කියලා. දෙන්නෙකුට තමයි අපි වෙන් කරගත්තේ. ඔව් ඒකත් එක්කම බලමු අපි මේක try කරලා බලමු. ඉතින් මේක guys සුපිරියම තමයි අනිවාර්යයෙන්ම ඉතින් නිට්ටඹුව තමයි ඉතින් මේ වගේ දෙයක් මම මීට කලින් දැකව නැහැ. බලමු අපි කොහොමද මේක රස ගේන්නේ කියලා. අපි try කරලා බලමු. අපි බලමු මුලින්ම ගරුඩා ෆිෂ් එක try කරලා නූල් පරාටත් එක්ක. අනිවාර්යෙන් guys ඔයාලා විදිහට කන්න අනිවාර්යෙන් අපි බලමු. මේ ගරුඩා ෆිෂ් එකත් එක්ක පොට්ටකුත් තියෙනවා. ඒකත් එක්කම ඔයල් ටිකක් ගමු. අනිවාර්යෙන්ම guys මේක සුපිරියම තමයි. මම මේක කලින් මේ වගේ try කරලා නැහැ. ඒක මම මුලින්ම ගත්තේ. ඉතින් මේක වෙනස්ම ටේස්ට් එකක් තියෙනවා. ඉතින් මේ නූල් පරාටත් එක්ක අපිට පුළුවන් මේ chicken tikka මසාලා එක පාවිච්චි කරන්න. අපි බලමු. ඒක ටික chicken tikka මසාලා එක බලමු. ඉතින් මේකට chicken කැලි කුත් දෙනවා guys. ඉතින් මේක අපි දෙන්නෙකුට තමයි ඕඩර් කරේ. එයාට ලොකු පෝෂන් එකක් තියෙනවා. ඉතින් මේක 3-4 දෙනෙකුට කෑලා කියාවිල්ලා ඔයාලට. මොකද මේක වෙනම රසයක් අනිවාර්යයෙන්ම. ඉතින් මේක වෙනම රසයක් දෙන අනිවාර්යයෙන්ම මේ ඉන්දියන් රෙසිපි එකක් තමයි chicken tikka මසාලා කියන්නේ. රුපියල්ම තමයි ගායිස් ඉතින්. guys ඉතින් ඊළඟට සුපිරියම තමයි ඉතින් chicken half boil පරාට එක. ඉතින් මේක try කරලා ගන්න ඉතින් වෙනස්ම ලෝකයකට ඔයා ඇදිලා යයි. බලමු මේක try කරලා ඉතින් බිත්තරත් half එක විදිහට තමයි යන්නේ. අපි ලං කරලා ගමු shot එක මේක half එකත් එක්ක. අපි දැන් බලමු මේක try කරන්න. ඇත්තටම පරාටත් එක ටිකක් ඉතින් අමාරුයි. යක් අද අන්තිමම තමයි කරන්න ඕනේ guys. ඉතින් මේක වෙනම රහක් ඉතින් අනිවාර්යෙන් chicken ටිකයි egg ටිකයි වෙන mix කරලා තමයි ගන්න තියෙන්නේ. අපි බලමු. guys ඉතින් මේක අනිවාර්යයෙන්ම සුපිරියම තමයි ඉතින්. guys ඉතින් මේක නගයි බිත්තර ටික වෙනම රහක් ගත්තා මේ පරාටත් දෙකත් එක්ක. මේ දේවල් මීට කලින් ඔයාලා කාන්නේ නැතුව ජනවාරියම try කරන්න. ඔයාලා මම දිගින්ම කියන්නේ ඉන්න අනිවාර්යෙන් පාරක් තමයි ඉතින්. සුපිරියක් තමයි guys ඉතින්. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් තන්දූර් ස්පයිස් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ ස්ටාර්ට් එක තමයි ඔයාලට පේන්නේ. ඉතින් ඕන අපිට එද්දිම ලොකුවටම පේනවා යාලගේ මෙනු එක. ඉතින් මේක වෙනස්ම වයිබ් එකක්. ඔයත් ඔයාගේ ආදරවන්තව ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා අනිවාර්යෙන්ම එන්ජොයි කරන්න.